ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ අපිට තව එක ක්‍රීඩාවක් විතරක් නෙවෙයි. ඒක හරියට අපේ ජීවිතේ කොටසක් වගේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් මැචස් දිනනකොට අපි සතුටු වෙන්නේ ඊය වහා ගිය ප්‍රීතියකින්. ඒ වගේම අසාර්ථක වෙනකොට ඒගොල්ලෝ ක්‍රිකට් මැචස් පරාද වෙනකොට අපි හැමෝටම සෑහෙන දුකක් තියෙනවා. අද හැමෝටම තියෙන ප්‍රශ්නයක් ලංකාවේ ඇයි අපි ක්‍රිකට් මැචස් දිගටම පරාද වෙන්නේ? ඇයි අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ දිගින් දිගටම අසාර්ථක වෙන්නේ? ඇත්තටම මේ ගැන කතා කරන්න තමයි, මේ ගැන අවධානය යොමු කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? ගොඩක් දෙනෙක් මේ ගැන ප්‍රශ්න කරනවා. කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒ කියන්නේ අපිට අපේ ක්‍රීඩකයෝ අදක්ෂද? සමාජ මාධ්‍යවල හැමතැනම විවේචනය කරනවා. අදක්ෂද? ඇත්තටම නෑ. ගොඩාක් ටැලන්ටඩ්, ස්කිල්ෆුල් ක්‍රිකට් ක්‍රීඩක ගොඩක් අපිට ඉන්නවා. එහෙම නැත්නම් අපේ පුහුණුකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවද? ඒත් නෑ. ඉතාම හොඳ පුහුණුකරුවන් අපේ ක්‍රීඩකයන්ව පුහුණු කරන්න යොදලා තියෙනවා. එහෙම නැත්නම් පුහුණු වීම වල ප්‍රශ්නයක්ද? පුහුණු වීම අඩුද? මදිද? නෑ. මේගොල්ල දිගින් දිගටම දිගින් දිගටම ගෙනියනවා. පුහුණු වීම ඒ විදිහටම කරගෙන යනවා. එහෙම නැත්නම් තියෙන පහසුකම් වල ප්‍රශ්නයක්ද? නෑ කොහෙත්ම නෑ. ඉතාම හොඳ පහසුකම් මේගොල්ලන්ට දීලා තියෙනවා, ලබා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මනසේ. මේගොල්ලන්ට ඇවිල්ලා තියෙන පීඩනය, මේගොල්ලන්ට ඇවිල්ලා තියෙන ඇත්තටම බලාපොරොත්තු, අසාර්ථකත්වය, මේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්න යනකොට මේගොල්ලන්ගේ මනස ඇත්තටම ඒගොල්ලාසේ ක්‍රීඩාවේ නිරත වෙනකොට පාවිච්චි කරන බැට් පිත්තටත් බෝලයටත් වඩා බර වෙලා තියෙනවා. අද පිටනියට එන ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඔළුවේ තියෙන්නේ, මනසේ තියෙන්නේ ඇත්තටම අපි ගොඩාක් දෙනෙක් නොහිතන දේවල්. මං අද අසාර්ථක වුණොත් මොනවද වෙයිද? මගේ ප්‍රේක්ෂකයෝ මොන වගේ ප්‍රතිචාර මට දක්වාවිද? සමාජ මාධ්‍යවල මට මොන වගේ ප්‍රතිචාර දක්වාවිද? මගේ පීඩනය මම කොහොම දරා ගන්නද? ඇත්තටම මේ දේවල් කිසිම විටක පුහුණු සැසිවලින්, ඒ කියන්නේ ට්‍රේනින් දීලා හදන්න බෑ. ඒ වලින් විසඳෙන්නේ නැහැ. ඒ විසඳුම් නැති නිසාම තමයි ඇත්තටම මේ දේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ. ඉතින් ඇත්තටම මේකට දෙන හොඳම විසඳුම තමයි ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ මනස කළමනාකරණය කරන්න පුළුවන්, ඒකට උදව් කරන්න පුළුවන් මනෝවිද්‍යා වෘත්තිකයෙකු මේ සඳහා යොදා ගන්න එක. ඇත්තටම අපි ඒකට කියන ස්පෝර්ට්ස් සයිකොලොජිස්ට් කෙනෙක් කියලා. ලෝකේ අග්‍රගණ්‍ය ක්‍රිකට් කණ්ඩායම්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ කණ්ඩායම්වල මේක දිගින් දිගටම පාවිච්චි කරන ක්‍රමවේදයක්. ස්පෝර්ට්ස් සයිකොලොජිස්ට් කෙනෙක්. ඒතර මේ ක්‍රීඩා මනෝවිද්‍යාඥයා කියන්නේ කරන්නේ මොකක්ද කියන එක ඉතාම වැදගත් වෙනවා මෙතනදී. මේ කියන්නේ මනස ව්‍යවුල් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් කණ්ඩායමට වෘත්තිකයෙක් විදියට සහයෝගය දක්වන්න තමයි මෙතනදී කෙරෙන්නේ. මම සැකෙමින් මේ පිළිබඳව කියලා මොකද්ද කරන්න කියන එක ඇත්තටම මෙතනදී ක්‍රීඩා මනෝවිද්‍යාඥයා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමන්ගේ කන්සන්ට්‍රේෂන්, ෆෝකස් තබා ගන්න උදව් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මෙයාගේ ආත්ම විශ්වාසය, විශේෂයෙන්ම අභිප්‍රේරණය කියන්නේ උනන්දු අභිප්‍රේරණය එක්ක රඳා පවතින ආත්ම විශ්වාසය අඩු හෝ වැඩි නොවි කළමනාකරණය කරගන්න උදව් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් වැරදි වෙනකොට ඒ වැරදි මනාව කළමනාකරණය කර ගැනීමට උදව් කරනවා. සහ අනෙක් පැත්තෙන් පීඩනය, ප්‍රෙෂර් එක මනාව දරා ගන්නා ක්‍රමවේද උගන්වනවා. ඒ කියන්නේ එක පැත්තකින් ස්ට්‍රෙස් වෙනකොට, ක්ලමතකාරී වෙනකොට කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ? ක්ලමතය අඩු වෙනකොට ස්ට්‍රෙස් තියෙන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒක කොහොමද කරන්නේ කියන එක කියා දෙනවා. ඇත්තටම මේ දේවල් කොහෙත්ම නිකන් උපතින් ආපු කියන්නේ බෝන් ටැලන්ට් නෙවෙයි. මේවා මානසික කුසලතා, මනෝවිද්‍යා කුසලතා. ඒක නිසාම ක්‍රීඩා මනෝවිද්‍යාඥයා ක්‍රිකට් ක්‍රීඩකයාට අපි කියනවා මනෝවිද්‍යා කුසලතා පුහුණුවක්, සයිකොලොජිකල් ස්කිල් ට්‍රේනින් PST එකක් සහිතව මේ පුහුණුවීම් කරනවා දිගින් දිගටම. ඒ වගේම අනෙක් පැත්තෙන්
ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙක් මේ ක්‍රිකටර්ස්ලාට මේ ක්‍රිකටර්ස්ලාගේ විශේෂම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ හැඟීම් කියන එක. ඉමෝෂන්ස් කියලා අපි කියනවා. ඉමෝෂන්ස් මැනේජ් කරන විදිය, චිත්ත වේ කළමනාකරණය කිරීම කියන එක. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ හැඟීම් එක්කම යන දෙයක්. ගොඩක් වෙලාවට පීඩනය දරා ගැනීම, කලකිරීම, බය, තරහා, දුක ඔය දේවල් කොහොමද මනාව කළමනාකරණය කරගන්නේ කියන එක ඉතාම ගැටලුවක් ක්‍රිකට් ක්‍රීඩාව තුළදී. අපි දැකලා තියෙන මේ පෞද්ගලික අසාතක ක්‍රිකට් මැචස් වලදී කොහොමද අපේ බෝලර්ස්ලා ඇතරම බෝලේ ගන්නෙම මට 6ක් ගහපිය කියන බොඩි ලැන්ග්වේජ් එකකින් වගේ. ඉතින් ඒ වගේ දේවල් අනෙක් ඔපොසිෂන් එක ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට ඉතාමත් හොඳ අභිප්‍රේරණයක්. ඉතින් අනිවාර්යයෙන්ම 6ක්ම තමයි. හෝ 4ක්ම තමයි. ඉතින් ඒක නිසා මෙතෙන්දී ක්‍රීඩා මනෝවිද්‍යාඥයා කියා දෙනවා ක්‍රිකට් ක්‍රීඩකයාට කොහොමද තමන්ගේ හැඟීම් යටපත් කරන්න නෙවෙයි, හඟවන්න නෙවෙයි, කොහොමද මේ හැඟීම් පාවිච්චි කරන්නේ? එක පැත්තකින් ක්‍රීඩකයාගේ කුසලතා, ඒ කියන්නේ performances වැඩි කරගන්නත්, අනික් පැත්තෙන් කොහොමද මේ හැඟීම් පාවිච්චි කරන්නේ ඔපොසිෂන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම බිඳවට්ටන්නත්. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම අනික් පැත්තෙන් ක්‍රීඩකයාගේ පෞරුෂත්වය ගොඩනගවන්න සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සඳහා ක්‍රීඩා මනෝවිද්‍යාඥයා ඉතාමත් මනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ හා සමානව තවත් දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේදී ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ නිරත වෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ ඇත්තට මිනිස්සුયો. ඒගොල්ලන්ට මනස හැසිරීම සාමාන්‍ය මිනිස්සෙක් වගේම තියෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් පෞද්ගලික බැඳීම් තියෙන්න පුළුවන්. පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර ඇබ්බැහිවීම් තියෙන්න පුළුවන්. ඩිසයර්ස් තියෙන්න පුළුවන්. ආශාවන්, හැඟීම් ඔය ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකෙක් විදියට ග්‍රවුන්ඩ් එකට එනකොට. ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම දෙයක්ම තියලා මේ ක්‍රිකට් ක්‍රීඩකයාට ග්‍රවුන්ඩ් එකට එන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම ඒකට සහයෝගය දක්වන්න අපි කියන ස්පෝර්ට් කවුන්සලින් කියන දේ පාවිච්චි කරන්න ස්පෝර්ට් සයිකොලොජිස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාත් එක්ක බැඳී සිටිනවා. ඇත්තටම මේ හා සමාන බොහෝමයක් දේ ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙක්ට ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන අපේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයන්ට බැන වැදීමෙන් ඇත්තටම මේකේ ප්‍රතිඵල වෙනස් කරන්න බැහැ. අපි කළ යුත්තේ ඇත්තටම ඒ සඳහා පියවර නැත්තම් සොලියුෂන්ස් විසඳුම් සෙවීම. ඉතින් සපෝට් සිස්ටම් එකක් සකස් කිරීම. ඇත්තටම ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙක් කියන්නේ අපි හිතන විදිහට මහා ලොකු නිකන් අර ඒ කියන්නේ මේක ලක්ෂීරියස් දෙයක් නෙවෙයි. අපි හිතනවා මේ ස්පෝර්ට් සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා කියන්නේ මේ ලක්ෂීරියස් පොසිෂන් එකක් නෑ. එහෙම එකක් නෙවෙයි. ලංකාවේ මනෝවිද්‍යාව ගොඩක් කල්. දැන් ස්පෝර්ට් සයිකොලොජි කියන එක ක්‍රමක්‍රමයෙන් නිකන් ලෝකෙ ගොඩක් ප්‍රචලිතයි. ලංකාවෙත් අපි අනුමත කරන්න වෙනවා. ඒක නිසා ලෝකයට නමගෙනනිච්ච ශ්‍රී ලංකාවේ නමගෙනනිච්ච ක්‍රිකට් ක්‍රීඩාවට ස්පෝර්ට් සයිකොලොජිස්ට් කෙනෙක් සිටිය යුතුමයි. මේක ඇත්තටම අපේ ක්‍රිකට් ක්‍රීඩකීන් ක්‍රිකට් කණ්ඩායම ඒ වගේම රට වෙනුවෙන් කරන ආයෝජනයක්.